හලෝ. හෙලෝ මම මේ තිස්ස කතා කරන්නේ. කවුද? තිස්ස. කියන්නේ සන මහත්මයා. හරිද? මේ මගේ මේ මුවාවේ පැත්තේ ආවා. මගේ මුවාවේ පැත්තේ ආවා. මේ ওই පැත්තට හරියටම ආවද කියලා මට දැනගන්න වෙයිද? මහත්මයා මේ ඩාලෝකායතන පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න නිකන් නිවුස් අංකවස් දෙන්න එපා ලයින් එක. ලයින් එක මට ඉතින් කියනවා ලයින් ඩිස්කනෙක්ට් කරන කතා කියන්නේ ඉන්නේ බාහුව. හෙලෝ. හරි මහත්මයා ඩාලෝකායතන පිළිබඳව මොකද දැනගන්න ඕනේ? මට කිසි දෙයක් දැනගන්න ඕනේ නැහැ. එහෙනම් ගත්තේ ඇයි? ගත්තේ මේ මගේ මුවාවද කියලා දැනගන්න. ගිහලා සූ එකේ බලාගෙන සූ එකේ නම් ඇති. සූ එකේ කොහෙද මුවෝ? එහෙනම් ඉතින් ගිය තැනකට ගිහලා බලා ගන්න මහත්මයා. මේක මේ කැලෑමුවේ. මේ අනේ මේ ඔය පැත්තට ආවොත් මට කෝල් එකක් දීලා කියන්න. හෙලෝ. හලෝ මහත්මයා දැනගන්න ඕනේ ඒ සතාව තියාගෙන ඉන්න තැනේ. මගේ මේ නම්බරේට කෝල් එකක් දාලා කියනවා මුවාව කියලා. මට ඩාලොග් සම්බන්ධයෙන් විස්තර තමයි දැනුවත් කරන්න පුළුවන්. හලෝ මම මේ ගීත හදා හිටු මුවා කූඩෙන් පැනලා ගිහින්. අවංකවම කියන්නේවා. මට එන අමාරුයි. මහත්මයාගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මෙතන. පෞද්ගලික නෑ ඌ සතෙක්. මට ඌව නැතුව බෑ මෙයා. ඌ ඕනේ මට. පොඩ්ඩක් කොහොම ඉන්න. මගේ දුක නැති වෙන කම්මට කතා කරන්න ඕන ආයෙක. මහත්මයා රෙකෝඩ් කරන එක නවත්තනවද? අනේ බෑ. හෙලෝ මේ හෙලෝ මහත්මයා මම ලයින් එක කට්. ඒ ඔයාගේ නම දැනගන්න. මහත්මයා ඩාලොග් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මේ අනවශ්‍ය දේවල් ගැන කතා කරන්න. අනේ ඒක කරන්න බෑ මේ මට කිසියක් දැනගන්න ඕනේ නෑ මම සියරම දන්නවා. එහෙනම් ඩාලොග් ආයතනේ කතා කරන්නේ මොකක්ද? මගේ මුවා නැති වුණා